Toyota company එකෙන් tourism field එකට ගාපු අලුත්ම van එක. මේ තමයි මේ Toyota GDH 300 luxury commuter van එක. ini 2025 manufacture කරපු Toyota GDH commuter van එක. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් ටිකක් ලොකු size එකේ vehicle එකක් තමයි මේ තියෙන්නේ. ඔයාලට නිකන් පාරේ යද්දී කාර් එකක් van එකක් වගේ නෙමෙයි මේක නිකන් පාරේ යන නැවක් වගේ තමයි ඔයාලට මේ vehicle එක දැක්කාම පේන්නේ. මෙන්න මේ Toyota GDH 300 vehicle එකේ body design එක කොහොමද design වෙලා තියෙන්නේ කියලා. ඔයාලට බැලුවම මේකේ front එක දිහා බැලුවාම ඔයාලට white grill එකක් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් Toyota logo එකත් එක්ක. ඒ විතරක් නෙමෙයි ඔයාලට මෙන්න මේ විදිහට halogen white headlamps ඔයාලට මෙන්න මේ vehicle එකේ බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට මෙතනින් fog lamp එක මේ vehicle එකේ ඇවිල්ලා තියෙනවා. මේ vehicle එකේ passenger options කොහොමද design වෙලා තියෙන්නේ කියලා. ඔයාලට මෙන්න මේ විදිහට මේ door එක මෙහෙම open කරගෙන මේ step use කරලා පාසෙන් මේ vehicle එකට enter වෙන්න අවස්ථාව තියෙනවා. vehicle එකේ ඔයාලට side එක design වෙලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඔයාලට බලා ගන්න පුළුවන් මේ vehicle එකේ scale එක. ඔයාලට මේකේ දිග මීටර් 6ක් විතර බලා ගන්න පුළුවන්. ඔයාලට උස අඩි 7මාරක් විතර උස මේ vehicle එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි GDH 300 side mirrors ඔයාලට බලා ගන්න පුළුවන් මේ vehicle එකේ. තවත් වැදගත්ම දෙයක් තමයි අපි KDH van එකක් GDH van එකක් ගත්තාම දකින්න සාමාන්‍ය පේනවට වඩා semi bonnet එකක් මේ vehicle එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. vehicle එකේ rear design එක ගැන කතා කරා මෙන්න මේ විදිහට ඔයාලට commuter lettering එක බලා ගන්න පුළුවන් වගේම මෙන්න මේ විදිහට ඔයාලට combination light එකක් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි Toyota logo එක වගේම reverse camera එක ඔයාලට මේ vehicle එකේ rear side එකේ බලා ගන්න පුළුවන්. 300 vehicle එකේ මෙන්න මේ විදිහට වෙන වෙනම separate seats 12ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ separate seats වලට අදාළව වෙන වෙනම seat space ඔයාලට මේ vehicle එකේ බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට මෙන්න මේ විදිහට line AC වගේම මේ විදිහට speakers ඔයාලට මේ vehicle එකේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට drive options බලා ගන්න පුළුවන්. ඔයාලට මුලින්ම පේන්නේ මෙන්න මේ විදිහට තියෙන step එක. ඔයාලට මේ පාසෙන් මේ step එක නැගලා මෙන්න මේ විදිහට මේ vehicle එකට enter වෙන්න පුළුවන්. GDH van එකේ මෙන්න මේ විදිහට driving seat එක ඉඳගත්තාම ඔයාලට ටිකක් ලොකු dashboard area එකක් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට මෙන්න මේ විදිහට Android player එක වගේම manually control කරන්න පුළුවන් AC unit එකක් මෙන්න මේ විදිහට 6 speed automatic transmission එකක් බලා ගන්න පුළුවන්. තවත් වැදගත්ම දෙයක් තමයි ඔයාලට මේ steering wheel එක ගැන කතා කරොත් ඔයාලට multi function steering wheel එකක් වගේම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් meter console එක. මේ GDH van එකේ engine performance ගැන කතා කරොත් 1GD 2.8 4 cylinder diesel engine එකක් මේ vehicle එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ tourism වලටම feature කරපු මෙන්න මේ GDH van එක ඔයාගේ කරගන්න මේ පහතින් තියෙන numbers වලට දැම්ම කතා කරන්න. එන්නේ numbers වලට කතා කරලා මිල ගණන් සහ වැඩි විස්තර දැනගන්න. එහෙම නැත්නම් ඔයා අනුරාධපුර දනිදු මෝටර්ස් එකට දැම්ම එන්න මේ වාහනේ ඔයාගේම කරගන්න.